23 වන පරිච්ඡේදය. පාවුලු ඉතා ඕනෑ කමින් මන්ත්‍රණ සභාව දෙස net යොමා. සහෝදරයනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතිව හැසිරුණෙමි. කීය. එවිට උත්තම පූජක අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටිය වුණට අනකලේය. එවිට පාවුලු අයිරාටිකයෙකු ඔබට දෙවියන් වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කිරීමට වාඩි වී සිටින ඔබ ව්‍යවස්ථාවට විරුද්ධව මට පහර දෙන්නට අන කරන්නෙහිද? ඇසීය. එවිට ළඟ සිටි අය ඔබ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහිද? ඇසූහ. පාවුලුද සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටිමි. මන්ද ඔබේ සෙනගගේ ප්‍රධානියා ගැන අප වාද නොකියන්නයි ලියා තිබේ. කී. සෙනගගෙන් එක් කොටසක් සද්දුසිවරුන්ද අනෙක් කොටස පරිසිවරුන්ද බව පාවුලු දැක මන්ත්‍රණ සභාවෙහි මොරගසා, සහෝදරයනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මලවුන් උත්තාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චාසනය ඉදිරියේ සිටිමි. කීය. ඔහු මෙසේ කී කෙනෙහිම පරිසිවරුන් හා සද්දුසිවරුන් අතර ભેදයක් පැන නැගුණි. රැස්ව සිටි අය දෙපිලකට බෙදුනාහ. මන්ද සද්දුසිවරු පුනරුජ්ජීවනයක්වත් දේව දූතයන්වත් ආත්මයක්වත් නැතයි කී නමුත් පරිසිවරු ඒ තුනම ඇතයි කීහ. එවිට කලබලය වඩාත් උග්‍ර වේ. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයදරයන්ගෙන් සමහරෙක් නැගිට තරයේ විරෝධය පාමින් මේ මිනිසාට කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇත. කීහ. එවිට ભેදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබැලි කොට ඉරා දමනු ඇතැයි සේනාධිපතියා බිය වී හේවායන්ට කතා කොට ඔවුන් වෙතින් ඔහු පැහැරගෙන බලකොටුවට ගෙන යාමට අනකලේ. එදා රාත්‍රියේ සනිදානන් වහන්සේ පාවුලු ළඟ සිට ධෛර්යවත් වෙන්න. ඔබ ජෙරුසලමේදී මාගෙන සාක්ෂි දුන්සේම රෝමේදී සාක්ෂි දිය යුතුය. වදාළ සේක. පහන් වූ කල ජුදෙව්වරු කුමන්ත්‍රණයක් කර පාවුලු මරණතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳුනෝය. මේ කුමන්ත්‍රණය කළ අය 40 දෙනෙකුට වැඩි වූහ. ඔවුහු නායක පූජකයන්ද ප්‍රජා මූලිකයන්ද ළඟට ගොස් පාවුලු මරණතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු. එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමග ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වග විභාග කරන්නට යන්නාත් මෙන් හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු. කීහ. ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත් බලකොටුවට ඇතුළු වී පාවුලුට එපවත් සැලකෙලේය. එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න. ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇත. කීය. එවිට ඔහු සේනාධිපතියා ළඟට තරුණයා ගෙන ගොස් පාවුල් නම් හිරකරුවා මා කැඳවා ඔබට දන්වන්නට කාරණයක් ඇති හේයින් මේ තරුණයා ඔබ වෙත ගෙනෙන්නට මාගේ මුල්ලුවේය. කීය. එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලාගෙන පසකට ගොස් මට දන්වන්නට තිබෙන කාරණය කුමක්ද? ඇසීය.
ඔහු කතා කොට පාවුලු ගැන මන්ත්‍රණ සභාව වැඩිදුරටත් වග විභාග කරන්නට යන්නක් මෙන් ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස ජුදෙව්වරු ඔබගෙන් ඉල්ලීමට නියම කරගෙන සිටිති. එහෙත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නොදුන මැනවි. මන්ද ඔවුන්ගෙන් 40කට වැඩි ගණනක් ඔහු මරණතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳී සැඟවී බලාගෙන සිටිති. දැන් ඔහු සූදානම්ව ඔබ තීරණය දෙන තෙක් බලා සිටිති. ඊ කීහ. එවිට සේනාධිපතියා ඔබ මේ දේවල් මට දැන්වූ බව කිසිවෙකුට නොකියන්න. ඊ අනකොට තරුණයා යන්නට හැරියේය. ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා කායිසාරිය දක්වා යන පිණිස හේවායන් 200ක්ද අසරුවන් 70ක්ද කුන්තදරයන් 200ක්ද රෑ 9ට සූදානම් කරන්න. ඊ කීය. ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේශමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නටද අනකෙලේ. තවද ඔහු මෙසේ ලිපියක් ලීවේ. ක්ලවුඩියස් ලිසියස් ශ්‍රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම් ජුදෙව්වරුන් මේ මිනිසයා අල්ලා මරන්නට තත් කළ විට ඔහු රෝම පුරවැසියෙකු බව දැනගෙන මම හේවායන් සමග ගොස් ඔහු මුදා ගතිමි. ඔහුට විරුද්ධව කළ චෝදනා දැනගන්නා පිණිස ඔවුන්ගේ මන්ත්‍රණ සභාවට ඔහු ගෙන ගියමි. එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් සිරගත කිරීමටවත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැනගතිමි. එහෙත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඌට උපායක් යොදන්නට යන බව මට දන්වනු ලැබූ බැවින් එවලෙම ඔහු ඔබ වෙතට ඒවා ඔහුට විරුද්ධව ඇති චෝදනා ඔබ ඉදිරියේ තබන්නට පැමිණිලි කරුවන්ට අනකිලිමි. මෙසේ හේවායන්ට අනකල ලෙස ඔවුහු පාවුලු රැගෙන එම රාත්‍රියේම අන්තිපත්‍රිස්යට ගියහ. පසුවදා අසරුවන් ඔහු සමග යන්නට හැර ඒවායෝ බලකොටුවට හැරී ආහ. අසරුවෝ කායිසාරියට අවුත් ලිපියක් සමග පාවුලු ආණ්ඩුකාරයාට බාර දුන්හ. එවිට ඔහු ඒ ලිපිය කියවා පාවුලු කොයි පළාතේ කෙනෙක්දැයි අසා සෙලිසියාවේ තැනැත්තෙකු බව දැනගත් විට ඔබේ පැමිණිලිකරුවන් පැමිණි විට ඔබට කියන්නට ඇති දේ අසමු. ඊ කියා හෙරොද්ගේ මාලිගාවේ ඔහු රැකවලෙහි තබන්නට අනකෙලේය.